අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ඔන්න ඉතින් මං අද ආවා ඔයාලව බලන්න අද නම් ආවේ නීට් එකට කිරිබත් කැට කපා ගන්න පුළුවන් අච්චු වර්ග ගොඩාක් අරගෙන ඔන්න ඉතින් ගොඩක් අය රසට කිරිබත් හැදුවට නීට් එකට කැට කපා ගන්න දන්නේ නැහෙනි. ඉතින් කිරිබත් කැට නීට් එකට කපා ගන්න ගිහිල්ලා චුට්ට වහ එකතු කරනවා කිරිබත් වලට. මං එහෙම කිව්වේ ප්ලාස්ටික් හැඳි පාවිච්චි කරනවා, ලන්ච් ෂීට් දවට ගන්නවා පිහියට, ප්ලාස්ටික් හැඳි වලින් කපනවා. ඉතින් එහෙම කරාම කිරිබත් වලට වහ එකතු වෙනවනේ. බලන්නකෝ මම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට සුටුස් ගාලා කොහොමද කිරිබත් කැට කපා ගන්න කියලා. ලී වලින් හදලා තියෙන මේ අච්චුවට කිරිබත් ටික දාලා හොඳට තුනී කරලා අච්චුව උඩට උස්සපුවාම හරි අපූර්වට නීට් එකට කිරිබත් කැට ටික කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගෙදර සමාජිකයෝ ගොඩක් ඉන්නවා නම් කැට කීපයක්ම කපා ගන්න පුළුවන් අච්චුවක්. එහෙම නැත්නම් දෙන්නේ තුන් දෙනෙක් ඉන්න අයට ලස්සන ඩිසයින් දාලා තනි කැට කපා ගන්න. බලන්නකෝ එක එක හැඩයට, හතරස් හැඩයට, ඩයමන්ඩ් හැඩයට. එතකොට මේකෙත් තව අර අපි රස කැවිලි වලට දාන ඩිසයින් එකකුත් කිරිබත් එකට දාන්න මලක් ඒ වගේ. ඉතින් එහෙම විවිධ හැඩතල තියෙන නීට් එකට කැට කපා ගන්න පුළුවන් හොඳම කිරිබත් අච්චු මංගාව තියෙනවා. ඉතින් වීඩියෝ එක පුරාවට මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඔයාලටත් ගෙදරටම ගෙන්න ගන්න ඕනි නම් මට කෝල් එකක් ගන්න. නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. මං ආයෙත් ළඟදි දවසක එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ආදරණීය ඔයාලා හැමෝටම බුදු සරණයි.